ලෝක රූරචන තරගේ අතරතුර ලෝකයේම හැඩ වූ සෝමාලියානු රූරචන. මට වයස අවුරුදු 7දී යහළුවන් සමග එලිමහනේ සෙල්ලම් කරමින් සිටින විට මාව රැගෙන ගිහින් මගේ ඇඳුම් ගලවලා මාව කාමරයකට රැගෙන ගියා. ගැහැණුන් පිරිසක් බ්ලේඩ්, කතුරු, පරණ ආයුධ ඇතතිව මා එනතුරු බලාගෙන සිටියා. එම කාන්තාවන් වෛද්‍යවරු හෝ එවැනි පුහුණුවක් ලද අය නෙවෙයි. සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නන් පමණයි. ඔවුන් මගේ ශරීරයේ මා කාන්තාවක් බවට පත්කළ ඉන්ද්‍රිය කපා දැමුවා. එන්පසු ඔවුන් ඇතුළත සහ පිටත යෝනි මාර්ගයේ කොටස් කපා ඉවත් කළා. මට මතකයි මම වේදනාවෙන් කෑ ගැසුවා. මොකද මෙම ක්‍රියාවලිය අතරතුර නිර්වන්දනයක් සිදුවුණේ නැහැ. කිසිම පහසුවක් දැනුනේ නැහැ. ලේ සහ ഘോഷාකාරී නිහඬතාවයක් පමණයි. මට මතකයි මම ඇඬුවා. අයද සිටියා. නමුත් ඒ ගැහැණු අය මට කිව්වේ නිහඬ වෙන්න, නිර්භීත වෙන්න, ආඩම්බර වෙන්න කියා පමණයි. කැපීම අවසන් වීමෙන් පසු ඝන නූලක් වැනි යමකින් මගේ සමට මැහුම් දැම්මා. මුත්‍රා සහ රුධිරය පමණක් පිටවීමට කුඩා සිදුරක් පමණක් ඉතිරි වනසේ. මෙම ක්‍රියාවලිය ඉන්ෆියුපිලේෂන් ලෙස හැඳින්වන අතර ලිංගේන්ද්‍රයන්ට දිය හැකි වඩාත්ම දරුණුම වද හිංසාවලින් එකකි. මෙම ක්‍රියාදාමයෙන් පසු මම අඳුරු කාමරයක වැතිර සිටියා. මගේ කකුල් තදින් බැඳ තිබුණා. මේ ඉන්දියාවේ තෙලංගනාහි මේ දිනවල පැවැත්වෙන 72 වන ලෝක රූරචන හෙඩ් ටු හෙඩ් අභියෝගතා වටේ අතරතුර සෝමාලියානු මිස් වර්ල්ඩ් වුණු සනීබා ජාමා ඇගේ ළමාවිය පිළිබඳව සිදු කළ කම්පන සහගත හෙළිදරව්වයි. ඒ ඇගේ මව්බිම දීර්ඝකාලීන හා දැඩි මතභේදාත්මක සංස්කෘතික පිළිවෙතක් වූ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ඡේදනය කිරීම පිළිබඳ ඡේදනීය තත්ත්වය පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමු කරවීමක් වුණා. වෛද්‍ය නොවන ක්‍රියාපටිපාටියක් ඔස්සේ ලිංගික අවයව ඡේදනය කිරීම හේතුවෙන් ඇයට ජීවිත කාලය පුරාවට අත්විඳීමට සිදු වූ ශාරීරික සහ චිත්තවේගීය කම්පනය පිළිබඳ ලෝක රූරචන තරගයේ ජාත්‍යන්තර වේදිකාවක් තුළ අනාවරණය කිරීමට ඇයගත් තීරණයම නිර්භීත එකකි. සී සමාජයේ දැරියන් අත්විඳින කටුක සහ දරුණු ගණයේ අපරාධය පිළිබඳ නැවත වටයකින් ඇස් ඇරවීමට ඇය එහිදී සමත් වුණා. ලෝක රූරචන තරගයේ හෙඩ් ටු හෙඩ් වටේ යනෝ තරගකාරිනියන්ට තම බියුටි විත් ද පර්පස් ව්‍යාපෘති හෙවත් සමාජයේ අර්ථවත් වෙනසක් ඇති කිරීමට දරන උත්සාහයන් අනාවරණය කිරීමට ලැබෙන අවස්ථාවයි. සෝමාලියාවේ කාන්තාවන්ගෙන් 98%ක් අවයව ඡේදනයට ලක් වෙනවා. 98%ක් කියන්නේ විශාල අංකයක්. ඉතිරි 2% තවමත් අවයව ඡේදනය කිරීමේ වයසට ළඟා වූ කුඩා දැරියන්ය. ඒ අර්ථය මගේ රටේ සියලුම කාන්තාවන් මෙම ක්‍රියාපටිපාටියට ලක් වෙන බවයි. ඇයගේ කතාවේ අවසානයේ සනිටුවන් කළේ සියලු දෙනා කම්පැනිට ලක් කරමිනි. සමස්ත කතාව අතරතුර ඇය හඬා වැටුණු අවස්ථා බොහෝ විය. ඒත් තමා ජීවත් වන සමාජයේ සැඟවී ගිය සත්‍යයක් ප්‍රසිද්ධිය කතා කිරීමට ඇයට තිබූ ධෛර්යයට හිස නමා ආචාර කළ යුතුය. ඇය ඇගේ සුන්දරත්වය ලෝකයට හෙළි කරන අතරතුර ඇගේ ව්‍යාපෘතිය ලෙස එළිදැක්වුවේ සෝමාලියාවේ ගමෙන් ගමට ගෙදරින් ගෙදරට ගොස් සියලු මව්වරුන් දැනුවත් කිරීමයි. සංස්කෘතියට සම්ප්‍රදායට ගරු කිරීමට ලිංගික අවයව කපා දැමීමෙන් හැකියාවක් නැහැ. ඔබේ සිංකිත දියණියට වද හිංසා පැමිණීමෙන් තොරව සංස්කෘතියට සදාචාරයට ගරු කර හැකි යන පණිවිඩය හැකිතාක් බෙදා ගැනීම ඇයගේ සුන්දරත්වයේ අරමුණ බව ඇය පෙන්වා දුන්නා. ඉතින් ඇය 2025 ලෝක රූරචන කිරුළ දිනාගත්තද නැතිවද ඇය රැචිනක් බව ලස්සනට ඔප්පු කර හමාරය.